ගිරිගෝරිස්, පරමානිස්, අබරන් මේ වගේ අමුතු නම් තියෙන ගැමියෝ මම හිතන්නේ වාලගේ ජීවිතේ එකපාරක් හරි දැකලා ඇති නැත්නම් අහලා ඇති. මේ වගේ අමුතු නම් විහිළුකාර නම් කොහොමද මේ ගැමියන්ට ගියේ? අන්න ඒක ගැන තමයි අද අපි හොයන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා මම කරුණු හොයාගත්තේ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ වෙච්ච උපන්දා සිට කියන කෘතියේ බාලවිය කියන වෙළුමෙන්. ඉතින් බලමු කොහොමද මේ පොතේ මේක සඳහන් වෙලා තියෙන්නේ. ඉස්සර මේ ගැමියෝ අනිත් අයට වඩා තමන් උසස් කියලා පෙන්වන්න විවිධ දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් එක් දෙයක් තමයි විදේශිකයන්ගේ දේවල් අනුකරණය කිරීම. ඒ අතරිනුත් ප්‍රධානතම දෙයක් වෙලා තිබුණේ විදේශිකයන්ගේ නම් තමන්ගේ දරුවන්ට දාන එක. ඉතින් මෙයාලා පරණ පොත්, පරණ ඉතිහාස කතන්දර අරෝමේව කියවලා විදේශිකයන්ට තිබුණ ග්‍රෙගරි, ඒබ්‍රහම්, ඊට පස්සේ හර්මන් මේ වගේ නම් තමන්ගේ දරුවන්ට දාලා තියෙනවා. නමුත් ගම්වල ඉන්න අයට මේ නම් හරියට උච්චාරණය කරන්න හැකියාවක් නැහැ. මොකද එයාලා මේ භාෂාව ගැන එහෙම ලොකු දැනුමක් තියෙන අය නෙමෙයි. ඉතින් එයාලා මේ නම් Tamanට කැමති විදියට Tamanට පුළුවන් විදියට උච්චාරණය කරන්න අරගෙන තියෙනවා. ඉතින් ග්‍රෙගරි කියන නම අන්තිමට ගිරිගෝරිස් උනේ එහෙමයි. හර්මන් කියන නම හරුමානිස් වෙලා අන්තිමට හරුවා උනේ එහෙමයි. ඊට පස්සේ තව අපි ගත්තාම ඒබ්‍රහම් කියන නම අබරන් උනේ එහෙමයි. ඒබ්‍රහම් කියන එක හරියට යාට කියව ගන්න බෑ. ඉතින් ඒක අබරන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හේතු නිසා තමයි ගැමියන් අතර මේ වගේ විහිළු නම් විකට නම් ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඉතින් මේ උපන්දා සිට කියන කෘතියේ දැක්වෙනවා එක්තරා ගැමියෙක් තමන්ගේ දරුවට එඩ්වර්ඩ් බෲස් කියලා නම දාලා තියෙනවා. නමුත් මේ බෲස් කියන නම හරියට කතා කරන්න බැරි, හරියට කියව ගන්න බැරි ගැමියෝ අන්තිමට මේක බුරූස් කියලා විහිළු විදියට උච්චාරණය කරලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට ලබා ගන්න පුළුවන් එක උදාහරණයක් තමයි අපි ස්වදේශිකයෝ අපි විදේශිකයන්ගේ දේවල් ගොඩාක් අනුකරණය කරන්න ගියාම මේක සමහර වෙලාවට අපේ ජීවිතේට මේක පාරාවලල්ලක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ ලස්සන කතන්දර මේ උපන්දා සිට කෘතියේ අන්තර්ගතයි. මම ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මේ පොත කියවලා රස විඳින්න. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කියන කතාවෙත් ඔයාලට ගන්න පුළුවන් දේවල් අරගන්න කියලා.